2023-24 ගිණුම් කරණය පාස් පේපර් එකේ එක කොටස ඒකේ 19 සීමිත ජනක පොදු සමාගම 2022-4 එක දින සංස්ථාපනය කරන ලදී. මේ සමාගම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් මූල්‍යණය කර ඇත. 2023-3-31 දිනයේ අවසන් වර්ෂය සඳහා සමාගමේ ගිණුම් පොත්පත් වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. අත්පිට විකුණුම්, ණයට විකුණුම්, වෙළඳ ණය හිමියන්ට ගෙවී මෙහෙයුම් වියදම් ගෙවූ ආදායම් බදු. සියලු ගැනුම් ණය පදනම මත සිදු කර ඇත. වර්ෂයේ මෙහෙයුම් වියදම් තුළ ලක්ෂ 5ක ෂේ වියදම් ඇතුළත් විය. 2023-3-31 දිනට වෙළඳ ණය ගැතියෝ ලක්ෂ 9ක් විය. 2023-31 දිනට ඉදිරියට ගෙවූ වියදම් හෝ උපචිත වියදම් නොතිබුණි. LKS මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ප්‍රමිතිය අනුව 2023-31 දිනයේ අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඉතින් ඒක හරිම ලේසි. අපි දන්නවා විකුණුම් ආදායම කියන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච එකක්. එතකොට විකුණුම් අපිට 1500 කෙලින්ම ගන්න පුළුවන් අත්පිට විකුණුම්. ණයට විකුණුම් අපිට මුදල් ලැබිලා නැහනේ. හැබැයි මෙහෙම එකක් කියලා තියෙනවා වෙළඳ ණය ගැතියෝ අවසානයේ වෙද්දී ඉන්නේ ලක්ෂ 9යිලු. ඒ කියන්නේ ඒ ලක්ෂ 9 අපිට ලැබිලා නැහැ. හැබැයි ඉතුරු ගාන ලැබිලා. ඒ කියන්නේ 2700 අපිට ලැබිලා 900 අඩු කරාම හරිද? ඒත් විකුණු මුදලින් ලැබිලානේ. එක ගන්නත් පුළුවන්. අපේ අහන්නේ සුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට ඊළඟට ණය හිමියන්ට ගෙවි. ඒක අඩු කරනවා කීයක්ද? 1600ක්. මෙහෙයුම් වියදම් වල ෂෙයා තියෙනවලු. ෂෙයා ටික අපි අයින් කරාම අපිට එනවා 600ක්. බලන්න එන උත්තරේ 1500 2700යි 4200යි 4200න් තව මොනවා හරි කියලා තියෙනවද? ආදායම් බදු ගෙව්වලුනේ. එතන 200ක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන 800යි 1600 කියන්නේ 2400යිනේ. 4200න් 2400 අඩු කරන්න උත්තරයක් එයි. 12න් 4ක් ගියාම 8යි. මෙතන 3යි. 1800ක උත්තරයක් තමයි එන්නේ. එතකොට 19ට උත්තරේ 1. 1800 කියන්නේ ලක්ෂ 18යි.